ලෝක සිතියම් ලකුණු කිරීමෙන් එන තවත් ප්‍රධානම සිතියම් ලකුණු කිරීමක් තමයි මෙන්න මේ තියෙන ලෝකයේ තියෙන ප්‍රධානම බොකු. ඉතින් මම අද තෝරගත්ත ලෝකයේ තියෙන විවිධාකාර බොකු වර්ග ටිකක්. ඉතින් අද අපි ලකුණු කරමු ඒ ලෝකයේ තියෙන ප්‍රධාන බොකු මොනවද කියලා. ඉතින් අද අපි බලමු. හරි. මම පළවෙනි බොක්ක විදියට තෝරගත්ත දුවේ පුතේ ග්‍රීන්ලන්තය අතර තියෙන බැෆින් බොක්ක. මෙන්න මෙතන තියෙන දුවේ පුතේ බොක්කක්. අපි මේ බොක්කට කියනවා බැෆින් බොක්ක කියලා. මේකට කියනවා දුවේ පුතේ බැෆින් බොක්ක. ලෝකයේ තියෙන තවත් ප්‍රධානම බොක්කක් විදියට මෙන්න මේ බොක්ක අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි මේකට කියනවා දුවේ පුතේ බැෆින් බොක්ක කියලා. බැෆින් බොක්ක. හරි. ඒ වගේම මම තවත් එකක් හොයාගත්තා. ඒ තමයි දුවේ පුතේ මෙන්න මේ උතුරු ඇමරිකානු මහද්වීපයේ මෙන්න මෙතන තියෙන බොක්ක. අපි මේ බොක්කට කියනවා දුවේ පුතේ හඩ්සන් බොක්ක. එතන තියෙන බොක්කට අපි කියනවා හඩ්සන් බොක්ක. හඩ්සන් බොක්ක. ඉතින් ඒ වගේම මේ ඇමරිකානු මහද්වීපය ආශ්‍රිතව තවත් තියෙන බොකු වර්ග ගොඩක්. ඒ වගේම මම තවත් ප්‍රධාන බොක්කක් කියන්නම්. මෙන්න මෙතන තියෙනවා අපිට ලකුණු ලෝක සිතියම් ලකුණු කිරීම තුළ එන්න පුළුවන් තවත් එකක් තමයි මෙන්න මෙතන තියෙන ඇලස්කා බොක්ක. අපි මේකට කියනවා ඇලස්කා බොක්ක. ඇලස්කා බොක්ක. හරි. ඒ වගේම තවත් තියෙනවා මෙන්න මෙතන තියෙනවා දුවේ පුතේ මෙක්සිකෝ බොක්ක. මෙන්න මෙතන තියෙනවා මෙක්සිකෝ බොක්ක. අපි මේකට කියනවා මෙක්සිකෝ බොක්ක. මෙක්සිකෝ බොක්ක. අපිටත් බොකු වර්ග ඇති. අර හොඳම යාළුවට කියන්නේ බොක්ක කියලානේ. අන්න ඒ වගේම බොකු වර්ග තමයි මෙන්න. හැබැයි මේවා නම් මේ හොඳම යාළුවෝ නෙමෙයි. මේවා අර සාගරය එහෙම නැත්නම් භූමිය අභ්‍යන්තරයට සාගරය වක්‍රාකාර ඇවිල්ලා තමයි මේ බොකු නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් පෘථිවි ඒ කියන්නේ පොළොවට එහෙම නැත්නම් අපි මතු පිට ජීවත් වෙන ප්‍රදේශයට සාගරයේ ජලය ඇවිල්ලා නිර්මාණය වෙන තුන් පැත්තකින් වට වෙච්ච මෙන්න මේවට අපි කියනවා බොකු කියලා. ඉතින් මෙතන තියෙනවා දුවේ පුතේ තවත් බොක්කක්. ඒක තමයි දුවේ පුතේ කැලිෆෝනියානු බොක්ක. කැලිෆෝනියානු බොක්ක. කැලිෆෝනියානු බොක්ක. හරි. ඒ වගේම තවත් බොකු තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාව වෙන් කරන මෙන්න මෙතන තියෙනවා දුවේ පුතේ බොක්කක්. ඒකට අපි කියනවා දුවේ පුතේ ඩී පැනමා බොක්ක. ඩී පැනමා බොක්ක. මේකට කියනවා අපි ඩී පැනමා බොක්ක. ඒ වගේම තවත් බොක්කක් තියෙනවා මෙන්න මෙතන. අන්න එතනත් බොක්කක් තියෙනවා. අපි ඒ බොක්කට කියනවා දුවේ පුතේ මෙන්න මේ බොක්කට අපි කියනවා ග්‍රෑන්ඩේ බොක්ක. ග්‍රෑන්ඩේ බොක්ක. ග්‍රෑන්ඩේ බොක්ක. හරි. මම යන්නම් දැන් අප්‍රිකාව ආසියාව සහ යුරෝපය පැත්තට. ඉතින් අපි මම මුලින්ම තෝරගත්තා මෙන්න මේ අපි දන්නවා යුරෝපා මහද්වීපයේ තියෙනවා සීතල රටවල් ටිකක් තියෙන යුරෝපා මහද්වීපයේ ගත්තාම ඉතින් දුවේ පුතේ මෙන්න මෙතන තියෙනවා අපි දන්නවා ස්වීඩනය ඒ වගේම පින්ලන්තය. මෙන්න මෙතන තියෙනවා බොක්කක්. අපි ඒ බොක්කට කියනවා දුවේ පුතේ බොත්නියා බොක්ක. බොත්නියා බොක්ක. මෙන්න මේ බොක්කට අපි කියනවා දුවේ පුතේ බොත්නියා බොක්ක. බොත්නියා බොක්ක. හරි. ඒ වගේම තවත් තියෙනවා දුවේ පුතේ බොකු. මෙන්න මෙතන තියෙනවා දුවේ පුතේ බොක්කක්. මෙන්න මෙතනත් තියෙනවා දුවේ පුතේ බොක්කක්. ඒකට අපි කියනවා බිස්කේ බොක්ක. ඒකට අපි කියනවා බිස්කේ බොක්ක. බිස්කේ බොක්ක. ඒ වගේම තවත් තියෙනවා දුවේ පුතේ මෙන්න මෙතන මෙන්න මේ තීරුව යට මෙන්න මේ හරිය තියෙනවා බොක්කක්.
ඒ බොක්කට අපි කියනවා දුවේ පුතේ මම මේ හරියෙන් ලියන්නම් ඒක. ඒ තමයි දුවේ පුතේ පිල්ලන්ත බොක්ක. මොකද පිල්ලන්තේ යටින් තියෙන හින්දා මේක පිල්ලන්ත බොක්ක. පිල්ලන්ත බොක්ක. ඒ වගේම තවත් එකක් තියෙනවා මෙන්න මේ ඉතාලියට යටින් මෙන්න මෙතන. ඒකට අපි කියනවා දුවේ පුතේ ජිනෝවා බොක්ක. ඒකට අපි කියනවා ජිනෝවා බොක්ක. හරි. ඒ වගේම තවත් තියෙනවා දුවේ පුතේ මෙන්න මේ ප්‍රධාන බොක්කක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේ බොක්කට අපි කියනවා ගිනියා බොක්ක. මේ තමයි ගිනියා බොක්ක. හරි. ඒ වගේම මෙන්න මෙතනක් තියෙනවා බොක්කක්. ඒ කියන්නේ දුවේ පුතේ අරාබියයි අප්‍රිකාවයි වෙන් වෙන තැනක්. මෙන්න මෙතන තියෙනවා දුවේ පුතේ බොක්කක්. අපි ඒ බොක්කට කියනවා එඩන් බොක්ක. එඩන් බොක්ක. ඒ වගේම දුවේ පුතේ මෙන්න මේ ආසියාවේ මෙන්න මේ රතු මුහුද නෙමෙයි මෙතන තියෙනවා දුවේ පුතේ පර්සියානු බොක්ක. මෙන්න මේ පර්සියානු බොක්කට යටින් මෙන්න මෙතන තියෙනවා මේකට අපි කියනවා පර්සියානු බොක්ක. මේකට අපි කියනවා එහෙම නැත්නම් පර්සියන් බොක්ක. පර්සියන් බොක්ක. ඒ වගේම තවත් තියෙනවා දුවේ පුතේ මෙන්න මෙතන බොක්කක්. ඒ බොක්කට අපි කියනවා ඕමාන් බොක්ක. ඕමාන් බොක්ක. හරි. ඒ වගේම අපේ මෙන්න මෙතන තියෙනවා අපිට කැළඹුණාම තමයි මෙන්න මේකෙන් මේක කැළඹුණාම තමයි අපිට වතුර වැස්ස ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ බොක්කට අපි කියනවා දුවේ පුතේ බෙන්ගාල බොක්ක. ඒකට අපි කියනවා බෙන්ගාල බොක්ක. ඒ වගේම තවත් තියෙනවා බොක්ක ගොඩක්. මෙන්න මෙතන තියෙනවා දුවේ පුතේ බොක්කක්. ඒ බොක්ක තමයි දුවේ පුතේ තායිලන්ත බොක්ක. අපිට තායිලන්තයේ ඉන්න බොක්කවල වලට අපි මෙතන කියනවා තායිලන්ත බොක්ක. තායිලන්ත බොක්ක. ඒ වගේම මෙන්න මෙතනක් තියෙනවා බොක්කක්. ඒ වගේම මෙන්න මෙතනක් තියෙනවා. තව මෙන්න මෙතනක් තියෙනවා. හරි. අපි බලමු ඒ බොක්කු තුන මොනකක්ද කියලා. හරි. මෙන්න මෙතන තියෙන මෙන්න මේ බොක්කට අපි කියනවා දුවේ පුතේ පැපුවා බොක්ක. මොකද පැපුවා නිව්ගිනියා වාසිතවන තියෙන්නේ. ඒ හින්දා අපි එකට කියනවා පැපුවා බොක්ක. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා බොක්කක්. ඒකට අපි කියනවා දුවේ පුතේ කාපන්ටේරියා බොක්ක. කාපන්ටේරියා බොක්ක. කාපන්ටේරියා බොක්ක. කාපන්ටේරියා බොක්ක. ඒ වගේ මෙන්න මෙතන තියෙනවා දුවේ පුතේ ප්‍රධාන බොක්කක්. ඒකටත් අපි කියනවා මහා ඕස්ට්‍රේලියානු බොක්ක. මහා ඕස්ට්‍රේලියානු බොක්ක. ඉතින් අද අපි ලකුණු කරා ඇලස්කා බොක්ක මෙන්න මෙතන තියෙනවා. ඒ වගේම බැෆින් බොක්ක, හඩ්සන් බොක්ක, කැලිෆෝනියානු බොක්ක, මෙක්සිකෝ බොක්ක, ඩි පැනමා බොක්ක, ග්‍රෑන්ඩේ බොක්ක, ඒ වගේම ගිනියා බොක්ක, බිස්කේ බොක්ක, ජිනෝවා බොක්ක, බොත්නියා බොක්ක, පිල්ලන්ත බොක්ක, ඒ වගේම එඩන් බොක්ක, ඒ වගේම පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක, බෙන්ගාල බොක්ක, ඒ වගේම තායිලන්ත බොක්ක, පැපුවා බොක්ක, කාපන්ටේරියා බොක්ක සහ මහා ඕස්ට්‍රේලියානු බොක්ක විදිහට බොකු රාශියක් ඉතින් අද අපි ලකුණු කරා. ඉතින් අපි තවත් වීඩියෝකින් හම්බෙමු.